ඔයාලට දැන් පේනවා ඇති DDL 9000 වර්ගයේ මැෂින් එකක් තමයි අපේ මේ රිපෙයාර් එකට අපි අරන් තියෙන්නේ. ඔව් මැෂින් එක රන් වෙනවා මැෂින් එකේ ප්‍රශ්නයක් නැහැ දැනට. නමුත් අපි දැන් පැඩල් එක පෑගුවාම පුට් එක ඉස්සෙන්නේ නැහැ. අපි බලමු දැන් මොකද්ද මේ මැෂින් එකට වෙලා තියෙන ගැටලුව කියලා. දැනට පුට් එක වැඩ කරන්නේ නැහැ. ඔයාලට පේනවා සොලනයිට් එක අපි දැන් මැනුවල් අතින් අපි නිකන් මූ කරලා බලනවා මේ වෙලාවේ ඔයාලට පේනවා සොලනයිට් එක වැඩ කරන්නේ නැහැ ඇත්තටම මේ මං හිතන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා අපි ගලවලා බලමු මොකද්ද ගැටලුව කියලා. අපි මුලින්ම පිටිපස්සේ තියෙන කවර් එක ගලවනවා සොලනයිට් එක සම්බන්ධ. ඔයාලට පේනවා දැන් අපි ප්ලේට් එක ගලවලා ඉවරයි මේ වෙලාවේ. ඔයාලට පේනවා ඇති පුට් එකට සම්බන්ධ බ්‍රැකට් එක කැඩිලා බිමට වැටලා තියෙනවා. ඇනේ කැඩිලා තියෙනවා. ඇනේ කොටසක් මේ වෙනකොට හෙඩ් එක ඇතුලේ හිර වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ වීඩියෝ එකෙන්. ඇනේ කොටස අපිට දැන් ගලවලා ඉවත් කරන්න වෙනවා. පුට් එකට සම්බන්ධ බ්‍රැකට් එක ඔය ආකාරයට තමයි සම්බන්ධ වෙන්න ඕන. ඔයාලට පේනවා ඇති ඇනේ කැඩිලා බිමට වැටලා තියෙනවා. අපි බලමු දැන් මේ ඇනේ කොහොමද දැන් ගලවගන්නේ කියලා. අපිට පේනවා දැන් අපි සෙන්ටර් පංචයකින් ඇනේ හරි මැදට පොඩි සිදුරක් දාගන්නවා. මොකද ඩ්‍රිල් කරනකොට හරියටම ඇනේ මැද්දෙන් තමයි ඩ්‍රිල් වෙන්න ඕන. මේ ඇනේ සයිස් එක සාමාන්‍යයෙන් මිලිමීටර් 6ක් විතර වෙනවා. අපි ඒකට ඩ්‍රිල් කට්ට භාවිතා කරන්නේ මිලිමීටර් 2 ඩ්‍රිල් කට්ටක්. ඔයාලට පේනවා අපි දැන් ඉතාමත් පරිස්සමට හරියටම ඇනේ සිදුරු කරගන්නවා. ඔයාලට පේනවා ඇති සම්පූර්ණ පසාවෙන්නම අපේ මැෂින් එකේ ඇණය සිදුරු කරගන්නවා. ඔය දැන් ඔයාලට පේනවා සිදුරු කරලා අපි ඉවරයි. හරියට සිදුරු වෙලා තියෙනවද කොහොමද කියලා අපි මුලින්ම චෙක් කරලා බලනවා. ඔයාලට පේනවා ඇති සිදුරු වෙලා තියෙනවා පේනවා ඇති. මේ සඳහා අපි මේ ස්පෙෂල් ටූල් එකක් භාවිතා කරනවා. මොකද මේ කැඩිච්ච ඇන ගලවන්නම තමයි මේ ටූල් එක අපි භාවිතා කරන්නේ. ඔයාලට පේනවා ඇති ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි කරන්නේ දැන් අර අපි සිදුරු ගත්ත තැනට මේ ටූල් එක ඇතුල් කරගන්න. ඇතුල් කරලා පොඩි තට්ටුවක් දානවා මිටියෙන්. ඔයාලට පේනවා ඇති දැන් අපි අඬුවක් භාවිතා කරලා ඒ ටූල් එක අපි කරකෝ ගන්නවා ඇනේ බුරුල් වෙන පැත්තට. ඔයාලට පේනවා දැන් ඇනේ ඉතාමත් පහසුවෙන් ගැලවෙනවා ආකාරය. අපි ඇනේ ගලවලා ඉවරයි. ඔයාලට පේනවද ඇනේ පොඩි කෑල්ලක් තමා කැඩිලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති දැන් මැෂින් එකේ හෙඩ් එකට කිසිම ඩැමේජ් එකක් උනේ නැහැ. අපි වෙල්ඩින් තිබ්බේ නැහැ. මොකුත් කරේ නැහැ. ඉතාමත් පහසුවෙන් ඇනේ අපි ගැලෙව්වා. ඔයාලට මේ පේනවා කැඩිච්ච ඇනේ කොටස් දෙක. දැන් මේ අපි අලුතෙන් ඇණයක් තමයි මේකට දැන් ආයෙ භාවිතා කරන්නේ. ඔයාලට පේනවා ඇති දැන් බලන්න මේ මැෂින් එකේ මේ කොටස් ගෙවිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ යන විදිහට මේක වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. මොකද මේ කොටස් ගෙවි ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ කොටස් අලුතෙන් මාරු කරන්න වෙනවා. ඔයාලට පේනවා අපි දැන් මේ කොටස් අපි ගලවලා ඉවත් කරගන්නවා. ඔයාලට පෙන්වන්නම් අපි ඒක අලුත් එකේ ගෙවිලා තියෙන එකේ වෙනස. අපි පරිස්සමට එය ගලවලා ඉවත් කරගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මේ මම ඔය පෙන්නන කොටසේ පැත්තක් ගෙවිලා තියෙනවා. අපි මේ අලුත් පාර්ට් එකයි පරණ පාර්ට් එකයි ඔයාලට වෙනස බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති අපිට අලුත් පාර්ට් එකේයි පරණ පාර්ට් එකේයි තියෙන වෙනස. පරණ පාට් එකේ එක පැත්තක් රවුන්ඩ් ෂේප් එකට ගෙවිලා තියෙනවා. ඇත්තටම මේක තවදුරටත් ඇත්තටම භාවිතා කරන්න සුදුසු නෑ. අපි ඒකින්ද මේකට අලුතෙන් ඇණයක් භාවිතා කරනවා. ඔයාලට පේනවා ඇති පාර්ට් දෙකේ වෙනස. දැන් ඔයාලට පේනවා දැන් අපි අලුත් ඇණය සවි කරගන්න යන්නේ. නැති අපි ඇනේ සවි කරගන්න යන්නේ දැන් බ්‍රැකට් එකට සම්පූර්ණම ඇනේ අපි බස්සලා ඇනේ අපි සවි කරගන්නවා.
මේ අවස්ථාවේදී මේ පාර්ට්ස් නිතරම ඒ කියන්නේ චලන වෙන කොටස්. ඒ නිසා මේ හැම පාර්ට් එකකටම අපි ග්‍රීස් ඇප්ලයි කරන්න ඕන. මොකද නැත්තම් මේ පාර්ට්ස් වැඩි කල් දුවන්න බෑ. කොටස් ඉක්මනින් ගෙවී යන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපි තවත් මේකේ අර කූර සම්බන්ධ ඇණය ගලවලා අයින් කරනවා. ඒක අපිට දැක්කා. මොකද ඒකත් අර විදිහටම අර කලින් එනේ විදිහටම ගෙවිලා තියෙනවා. අපි මේ ඇනෙත් අපි අලුතෙන් මේ අපි දානවා මේ ඇනේ. මොකද මේ අපි මේ කරන සර්විස් එක නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ ඇනේ අර විදිහටම ගෙවිලා තියෙනවා. තව මාසයක්වත් මේක දිව්වා නම් අනිවාර්යෙන් කැඩිලා බිමට වැටෙනවා. පේනවා ඇති ඇන දෙකේ වෙනස. සම්පූර්ණ ඇන ගෙවිලා තියෙන්නේ. ඔයකට අපි අලුත් ඇනේ දැන් අපි සවි කරගන්නවා. ඔයාලට පේනවා මං ඉස්සරලා කිව්වා වගේ මේ හැම කොටස් වලටම අපි ග්‍රීස් ඇප්ලයි කරන්න ඕන. නැත්තම් මේ කොටස් ඉක්මනින් ගෙවී යාමක් සිදු වෙනවා. යෝනියනෙත් අපි සවි කරගන්නවා. දැන් අපි අර කිව්වා වගේ සියලුම කොටස් වලට අපි ග්‍රීස් ඇප්ලයි කරනවා. ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් අපි මේ වගේ කොටස් සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් වාගේ කාලයක් ඇතුළත මේ කොටස් අනිවාර්යෙන් අපි මාරු කරන්න ඕන. මොකද මේවා නිතරම මූව් වෙන කොටස්. ඒ නිසා සම්පූර්ණ අවුරුද්දකින් පස්සේ මේක ගලවලා සුද්ධ කරන්න හෝ ග්‍රීස් කරන්න එක්ක ගෙවී ගිය කොටස් අපි මාරු කරන්න ඕන අනිවාර්යෙන්ම. ඔයාලට පේනවා ඇති අපි ග්‍රීස් ඇප්ලයි කරන ආකාරය. පේනවා අපි දැන් මේ ප්ලේට් එක හයි කරගන්න යන්නේ. දැන් ප්ලේට් එක හයි කරනකොට නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති අපි අර සවි කරගත්තු ඇණය අර බ්‍රැකට් එකේ හෝල් එක ඇතුළට බහින්න ඕන. නැත්තම් මේ පුට් එක අපිට නිසියාකාරව වැඩ කරන්න නැතුව යනවා. ඔය අපි පේනවා ප්ලේට් එකට ඇණ ටික අපි සවි කරගන්නවා. ඔයාලට පේනවා දැන් මේ පුට් එක වැඩ කරනවා. ඔව් මම හිතනවා ඔයාලට ලොකු දැනුමක් මේ සම්බන්ධව කියන්නේ ඇණයක් ගලවන්නේ කොහොමද? එතකොට ඒ පුට් එකට සම්බන්ධ කොටස් කොහොමද නිවැරදිව සවි කරගන්නේ? සියලුම දැනුමක් මං හිතනවා ඔයාලට මේ වෙනකොට ලැබෙන්න ඇති කියලා. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. මොකද මම සම්පූර්ණයෙන්ම මැෂින් එකේ ඇණයක් කැඩෙනකොට කොහොමද කැඩුනහම කොහොමද ඇණයක් කැඩුනහම කොහොමද ගලවන්නේ? එතකොට පුට් එකට සම්බන්ධ කොහොමද මෙකැනිසම් එක වැඩ කරන්නේ? ඒවා සම්පූර්ණයෙන්ම ඒවා ගලවලා හයි කරන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වේවි කියලා. ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යනකොට අපි නැවත වීඩියෝ එකෙන් හමු වෙනතුරු සුබ දවසක් ඔයාලට.